මෙම චෙෆ්රෙල්ලා ප්ලාන්ට් එක. එහෙමත් නැත්නම් අම්බ්‍රෙල්ලා ප්ලාන්ට් එක මැරීගෙන එන ප්ලාන්ට් එකක්. ඒක හින්දා අපි මෙම ප්ලාන්ට් එක රීප්ලාන්ටින් කරගමු. අපිට මේකට සාදාගත් පස් මාධ්‍ය, ඒ වගේම පොට් එකක්, ඒ වගේම පොහොර අපි භාවිතා කරනවා. අපි මේකට වියලි ගොම එකතු කරගන්නවා. ඒ වගේම නිල් කැට්ට ස්වල්පයක් එකතු කරගන්නවා. ඔයාලට පේනවා ඇති මෙම අම්බ්‍රෙලා ප්ලාන්ට් එකේ මුල් වැවිලා වැඩි. ඒ හින්දා තමයි මෙම ප්ලාන්ට් එක මැරීගෙන එන්නේ. ඔයාලට පේනවා ඇති ඒක. ඒ හින්දා මෙම ප්ලාන්ට් එකේ වැඩිපුර වැවිලා තියෙන මුල් අපි කපා ඉවත් කරගන්නවා. මේ විදිහට වැඩිපුර වැවී ඇති මුල් කපා ඉවත් කරගන්නවා. අපි මේකට සාදාගත් පස් මාන්ති එකතු කරගන්නවා. අපි ඕනෑම පැලයක් ප්ලාන්ටින් කරනකොට, එහෙමත් නැත්නම් රීප්ලාන්ටින් කරාට පස්සේ එම පැලය අපි හිරුට නිරාවරණය හෙවන තැනකින් සතියක් විතර යනකම් තියලා තියන්න ඕනේ. එහෙම නැත්නම් අපි අලුතින් ප්ලාන්ටින් කරන පැලයක් හරි, එහෙම නැත්නම් රීප්ලාන්ටින් කරපු පැලයක් අපි හිරුට ආවරණය වෙන තැනකින් තියලා තිබ්බොත් එම පැල ඉක්මනටම මැරෙන්න බලනවා. ඒක හින්දා ඒ පැලේ අපි සතියක් විතර යනකම් හොඳට මුල් ඇද ගන්නකම් අපි ඒක හෙවන තැනකින් තියලා තියන්න ඕනේ. ඒ වගේම තමයි මෙම ප්ලාන්ට් එක අපි තියෙන උස ප්‍රමාණය අනුව දික් වෙනවා.